හැමෝටම සුබ දවසක්. අද මට හිතුණා මුං කිරිබත් හදන විදිය කියලා දෙන්න ලේසි ක්‍රමයකින් හිතුණු ගමන්ම මුං කිරිබත් හදන විදියක්. මුලින්ම මේ වගේ මුං ඇට ටිකක් අරගෙන ඒක හොඳට සෝද ගන්න ඕනේ. හොඳට සෝදගෙන මේ විදියට හොඳට සෝදලා අපි මේක කබලේ බැද ගන්න ඕනේ. මේකට පෙඟෙන්න තියන්නේ නැහැ කලින්. අපි ඉස්සෙල්ලම සෝදලා අරගෙන ඊට පස්සේ ඊළඟට කරන්නේ බදින එක. මේ විදිහට බෙද ගන්නවා. සාමාන්‍යයෙන් බ්ලෙන්ඩර් එකට දැම්මොත් එහෙම ටක් ගාලා කෙටෙන තරමට ඒ වගේ වෙන්න බැදුනම ඇති. දුඹුරු පාට වෙන්නම බදින්න ඕනේ නැහැ. සාමාන්‍ය ගානකට බෙදුනම ඇති. සාමාන්‍යයෙන් අර සුවඳක් එන්න වගේ බෙදෙන්නේ පොඩ්ඩක්. ඒ ගානට බෙදුනම හොඳටම ඇති. මේ විදිහට හිමීට අඩු ගින්දරේ කබල බෙද ගන්නවා. හොඳට තෙත ගතිය යන්න බෙද ගන්න. මේ විදිහට බදිද්දි සාමාන්‍ය සුවඳක් එනවා. ඒ අතරේ අපි හාල් ටිකක් අරගෙන අපිට අවශ්‍ය හාල් ප්‍රමාණය රයිස් කුකර් එකේ තියන අරගෙන ඒ ටික හොඳට සෝදලා අරගෙන ඒක ලේස්ති කරගනවා. අර ටික බෙදුනම ඒකත් එක්ක එකතු කරලා අපි මේක මුං කිරිබත හදන්න ලේස්ති කරගන්න. මේ බතට ලුණු දාන්නේ නැහැ. මතක තියාගන්න මේ හාල් වලට අපි උයද්දි ලුණු දාන්නේ නැහැ. ඇත්තට මේක හරියම ලේසි ක්‍රමයක්. ඉක්මනටම හදාගන්න පුළුවන්. දැන් මේ ගානට බෙදුනම මම ගන්නවා. මගේ කන චූට්ටක් පාට වැඩි වුණා. මේට චූට්ටක් පාට අඩුවෙන් තියදී ගත්තත් හොඳ කල එකක් එනවා හැදුවට පස්සේ. මුං කිරිබත හැදිලා ආවම. මේට චූට්ටක් අඩුවෙන් බෙදෙද්දි ගන්න. ඊට පස්සේ ඕගලන්ට ඕන නම් මේ විදිහටම දාන්න පුළුවන්. මේ බෙදපු විදිහටම අර බතට එකතු කරගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා. එහෙමත් නැත්නම් මම නම් කරා මේ චූට එකපාරක් පොඩ්ඩ බ්ලෙන්ඩරේ චූටි වෙලාවක් තප්පර ගාණක්. තප්පර දෙකක් විතර පොඩ්ඩක් කුඩු කරලා ගත්තා. ඒක මගේ උමනාට කරපු දෙයක්. එහෙම නැත්නම් මෙහෙමම දාන්න ගන්නත් පුළුවන්. මේ විදිහට මම බ්ලෙන්ඩර් දාලා පොඩ්ඩක් කොටලා ගත්තා. ඊට පස්සේ ඒ ටිකත් අර රයිස් කුකර් එකට සෝදාගත්තු හාල් ටිකටම එකතු කරා. තාමත් මම ලුණු දාන්නේ නැහැ. මේ විදිහටම මේ දෙක එකතු කරලා පොඩ්ඩක් කවලම් කරලා ගන්නවා. මේ විදිහට තමයි තියෙන්නේ. පොඩ්ඩක් කවලම් කරනවා. ඊට පස්සේ පොල් ටිකක් ගාගත්තා. මේ පොල් කිරි සාමාන්‍ය කිලෝ එකකට පොල් ගෙඩියක හොඳ පොල් ගෙඩියක විතර අරගෙන කිරි මේ බත ඉදුණට පස්සේ අපි බතට දාන්න යන්නේ. ඇත්තට මේ බත් එක ඉදෙනවත් එක්කම මුං ඇටත් ඉදලා තියෙන්නේ. ඕගොල්ලෝ බලන්න බත් එක කුක් වෙන එකෙන් කුක් වෙලා ඉවර වෙනකොට හොඳට මුං ඇටත් හොඳටම තැඹිලා තියෙන්නේ. දැන් මේ මිරිකගත්තු පොල් කිරි ටිකට මම කරන්නේ ලුණු ටිකක් මිශ්‍ර කරනවා. මේකට තමයි ලුණු දාන්නේ. සාමාන්‍යයෙන් මේ ලුණු ටික මිශ්‍ර කරලා හොඳට කවලම් කරලා පස්සේ ලුණු රස බැලුවම චූට්ටක් ලුණු වැඩි ගතියක් තියෙන්න ඕන පොල් කිරි ටිකේ. චූට්ටක් ලුණු වැඩි ගතියක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපි බතට එකතු කරාම හරි ගාන එන්නේ. දැන් බලන්න මම ඒ ටික බතට එකතු කරනවා. එකතු කරලා හොඳට කවලම් කරනවා. කවලම් කරලා ආයෙම කරන්නේ මේක කුක් වෙන්න දෙනවා. මේ ටික දාලා හොඳට කවලම් කරන්න. පොල් කිරිත් එක තමයි අපි ලුණු දැම්මේ. බතට ලුණු දැම්මෙත් නැහැ. මුං ඇට වලට කියලා විශේෂයෙන් ලුණු මුකුත් එකතු කරන්න ගියෙත් නැහැ. මේ විදිහට හොඳට කවලම් කරලා මේ විදිහට හොඳට කවලම් කරලා ඊට පස්සේ ආයෙ වහලා කුක් වෙන්න තියෙනවා. මේ විදිහට ටික වෙලාවක් තිබුණම ලස්සනට අපිට මුං කිරිබත හදාගන්න පුළුවන්. මම හැදුවේ කෝප්ප කිරිබත් මේ විදිහට ඔයාලට ලස්සනට කපාගෙන ලස්සනට හදාගන්න පුළුවන්. හරිම රසයි. එතෙද්දි හදලා බලන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. පෙඟෙන්න දාන්න ඕනේ නැහැ කලින්. රසට හදාගන්න පුළුවන්. එහෙනම් අදට යන්න.